Hi, welcome back to my channel. මම අද ඔයාලට කියලා දෙන්නේ අපි බර්ත්ඩේ කේක් එක ෆොන්ඩන්ට් වලින් කවර් කරනවනේ. ඒ ෆොන්ඩන්ට් වලින් කවර් කරන ෆොන්ඩන්ට් normal recipe එකක් නෙමෙයි. එතකොට බර්ත්ඩේ කේක් එකකට අපි හදනවා තව ෆොන්ඩන්ට් එකක්. ඒක හරිම රසයි. ඒ මගේ රසවත් ෆොන්ඩන්ට් එක හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මගේ වීඩියෝස් බලන ඔයා අලුත් කෙනෙක් නම් හරිම අදිරින් මතක් කරනවා මාව subscribe කරන්න කියලා. ඒ වගේම like එකක් comment එකක් දාන්න. ඔයාලට මේ ෆොන්ඩන්ට් එක හදාගන්නකොට මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් මට comment එකක් තියන්න මම reply එකක් කරන්න. බර්ත්ඩේ කේක් එකක් කවර් කරනකොට මම හදාගන්න රසම රස ෆොන්ඩන්ට් එක හදාගත්තේ කොහොමද කියලා අපි එහෙනම් බලමුකෝ. භාජනයකට ජෙලටින් තේ හැන්දක් එකතු කරගන්න. අපි දැන් උණු වතුර මේ ගත්ත තේ හැන්ද තියෙනවනේ ඒ තේ හැන්දෙන් 4:00ක් වෙන්න දාගන්නවා. ඔයාලා මේ තේ හැන්ද ගත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වෙන හැන්දක් ගත්ත කියනකො ඒ හැන්දෙන් එකක් ජෙලටින් ගත්තොත් උණු වතුර 4:00ක් ඒ හැන්දෙන්ම මැනලා දාගන්න. දැන් අපි උණු වතුර එකතු කරගෙන ඉවරයි. දැන් අපි හැන්දක ආධාරයෙන් අර ටික හොඳට ජෙලටින් ටික දිය කරගන්න. මේ විදිහට හොඳින් ජෙලටින් ටික දිය වෙනකම්ම කවලම් කරගන්න. දැන් අපි ග්ලිසරින් වලිනුත් තේ හැන්දක් එකතු කරගන්නවා. ඒකටම ලික්විඩ් ග්ලූකෝස් වලිනුත් තේ හැන්දක් එකතු කරගන්න. මේ වර්ග දෙකම දාලා හොඳින් කවලම් කරගන්න. හොඳින් මික්ස් වෙනකම් මේ විදිහට කරන්න. දැන් මගේ ෆොන්ඩන්ට් එකේ රස වෙන්න රහසක් මගේ තියෙනම එකතු කරගන්න. ඒක එකතු කරගන්න තමයි හදන්නේ. මෙතනදී මම මිල්ක් මේඩ් මේ තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලත් මේ විදිහට රෙසිපි එක හදලා බලන්නකෝ. හරිම රසයි. අනිවාර්යයෙන්ම මේ විදිහට ෆොන්ඩන්ට් එකක් හදලා මට කමෙන්ට් එකක් තියන්න. මම දන්නවා ඔයාලා වෙනදා හදන එකට වඩා මේක ගොඩක්ම රස වෙයි කියලා. ඒ වගේම නිතරම හදන්න ආස හිතෙන රෙසිපි එකක් වෙයි. අපි දැන් මේ ඔක්කොම මික්ස් කරගමු. අපි මික්ස් එක දාගන්නේ වෙනම භාජනයකට පෙනේරකින් පෙරලා මේ විදිහට පෙනේරකින් පෙරන්න. මොකද පොඩි හරි කෑල්ලක් තිබුණොත් ඒක අපි ෆොන්ඩන්ට් එක අනනකොට ඒක තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ පෙනේරකින් පෙරන්නේ. දැන් ටික ටික අයිසින් සුගර් එකතු කරගන්න. මේ විදිහට ටික ටික එකතු කරලා අනන්න. හොඳින් අතින් අනන්න ඕනේ. අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් අනන්න. ඒ කියන්නේ අපි දැන් අර පොඩි බබාලගේ ක්ලේ තියෙනවනේ, ක්ලේ එකක් ගත්තාම අතට දැනෙන ප්‍රමාණය තියෙන්නේ.
අන්නේ ප්‍රමාණයෙම අපේ මේ ෆොන්ඩට් අයිසින් එක තියෙන්න ඕනේ. ඒ වෙනකම්ම හොඳින් සොෆ්ට් වෙනකම්ම මේ විදිහට මික්ස් කර කර අනන්න ඕනේ. මේ බලන්නකෝ ඔයාලා දැන් මෙහෙම අනලා ගත්තට පස්සේ මේ ඇදලා බලනකොට ඇදිලා එන විදිහට ගැලවෙනවා නම් හරි. දැන් මේ බලන්න මේක තවත් මදි. ඒ නිසා තවත් හොඳට අනන්න ඕනේ මගේ ෆොන්ඩට් අයිසින් එක. ඔන්න ඔය විදිහට ඇදලා ගන්නකොට නූලක් වගේ ඇදිලා එනවා නම් රෙසිපි එක හරි. දැන් මගේ ෆොන්ඩට් එක හොඳට නීට් වෙලා තියෙනවා. ඔයාලා මේ ෆොන්ඩට් එක ඕනම කාලයක් තියාගන්න පුළුවන්. මේ ෆොන්ඩට් එක හොඳට රැප් කරන්න ඕනේ. රැප් කළේ ඒ වගේම හුලන් වදින්න නැති භාජනයකට දාලා වෙනම තියන්න. ෆ්‍රීසර් කරන්න එපා. ඕනම කාලයක් තියාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙලාවට කරන්න තියෙන එක අරගෙන ආයෙ ටිකක් අනන්න. මොකද ඒ තියෙනකොට ටිකක් අද ගතියට ඇවිල්ලා තියෙන පුළුවන්. ඊට සාය අතින් හොඳට සොෆ්ට් වෙනකන් අනන්න. එතකොට මේ තත්ත්වෙටම ආයෙ අපේ ෆොන්ඩට් අයිසින් එක ගන්න පුළුවන්. ෆොන්ඩට් අයිසින් එකට මම රෙඩ් කලර් එකතු කරගන්න හැටි මේ ගමම පෙන්නන්නම්. ඔයාලට තියෙන්නේ ෆොන්ඩට් වලින් කොටසක් අරගෙන ඒක කලරින් බෝතලෙම හලන්න එපා එකපාර. මේ විදිහට ටූත් විප් එකකට කලරින් අරගෙන මේ විදිහට ෆොන්ඩට් එකේ ගාන්න. ගාලා හොඳින් අනන්න. සම්පූර්ණ ෆොන්ඩට් එක රතු පාට වෙනකම් අතින් හොඳට පොඩි කර කර අනන්න. දැන් මේ තියෙන්නේ ඒ විදිහට අනාගත කලර්ස් තුනක්. මම ඔයාලට මේ වෙන් කරන නිර්මාණත් ඉදිරියේදී අරගෙන ඉන්නම්. ඔයාලත් මේ විදිහටම ෆොන්ඩට් අයිසින් එක හදලා මට කමෙන්ට් එකක් දාන්න. අපි බලමුකෝ මේ ෆොන්ඩට් එකක් කවර් කරගන්න කොහොමද කියලා කේක් එක. මම ඒකත් ඔයාලට මේ වීඩියෝ එකේම චුට්ටක් පෙන්නන්න කියලා හිතුවා. රෝලර් පින් එකක් අරගෙන අපේ ෆොන්ඩට් බෝල මේ විදිහට හොඳට තුනී කරගන්න. තුනී කරගෙන කේක් එක කවර් කරගන්න පුළුවන්. කේක් එක මුලින්ම ක්‍රම් කෝට් කරන්න. ක්‍රම් කෝට් කරාට පස්සේ ඒකට උඩින් තමයි මේ විදිහට කවර් කරගන්නේ. ක්‍රම් කෝට් කරපු කේක් එකක් මේ විදිහට කවර් කරගන්න. මේ වීඩියෝස් බලන ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. හරිම ආදරෙන් මතක් කරනවා මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකන් ගිහින් ඉන්න. ඔයාලට සුබ දවසක්.